Hello, welcome to Kayara's YouTube channel. 2026 අවුරුද්දේ ජනවාරි මාසයෙන් භාගයක්ම ගෙවිලා අවසానයි. කාලය කියලා කියන්නේ හරි ඉක්මනට ගෙවිගෙන යන දෙයක්. අපිට ජීවත් වෙන්න දීලා තියෙන ඒ පුංචි කාලය තුල අපිට පුළුවන් තරම් සතුටින් ඉන්න පුරුදු වෙන්න ඕන. ඉතින් මගේ පුංචි ජීවිතය තුළ ගෙවෙන තවත් එක ලස්සන හවස් වරුවක්. අද දවසේ හරි සැහැල්ලුවෙන් සතුටින් ආදරණීයව ගෙවුණු හවස් වරුවක්. මගේ සුපුරුදු හවස් වරුවේ වැඩ ටික තමා මම මේ කරගෙන යන්නේ. උදේවරුව වගේම හවස් වරුවත් මිදුලගේ අතු කාලා අස්පස් කරලා තියාගන්න මම පුරුදු වෙලා ඉන්නවා. මොකද ගෑනු ළමයි වන අපි ලස්සන ගැන, පිරිසිදුකම ගැන, පිළිවෙල ගැන වැඩිපුර හිතන්න පුරුදු වෙන්න ඕන. අපිට ලස්සනට තියාගන්න කියලා මහා ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. තියෙන දේවල් පිරිසිදුව සහ පිළිවෙලට තියාගත්තාම ඒ දේවල් වල ලස්සන හරි අපූර්වට අපිට බලන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් ලස්සන පෞල් ජීවිතයක් ගොඩනගා ගන්න. මේ වැඩ ටික ඉක්මනට ඉවර කරලා රැට උයන්න ලෑස්ති වෙන්න ඕනේ. මේ දවස්වල තියෙන පායන සැරත් එක්ක මල්ගස් වේලිලා ගිහිල්ලා. ඉතින් මම උදේවරුවට වගේම හවස් වරුවටත් මල්ගස් වලට වතුර දාන්න අමතක කරන්නේ නැහැ. බලන්න හවස් වරුවටත් මිදුලක් අතු ගාපුවාම ඒකේ තියෙන ලස්සන. අපේ ගෙදර වැඩි හරියක් හදලා තියෙන්නේ ඇන්තෝරියම් මල්. ඉතින් බලන්න ඒ හැම ගහකම ලස්සනට ඇන්තෝරියම් මල් පිපිලා තියෙන විදිහ. මේ ඇන්තෝරියම් මල් වලට ලොකුවට අවසර වැදෙන්නේ නැති වෙන්න අපි ගහක් යට තමයි මේ ඇන්තෝරියම් පැල ටික තියලා තියෙන්නේ. එළිය වැඩ ටික ඔක්කොම ඉවර කරලා මම දැන් හදන්නේ ගේ ඇතුලේ වැඩ ටික ඉවර කරගන්න. ඉතින් රෑ වෙන්න කලින් මං ගෙවල් දොරවල් අස් කරලා උයන්න ලෑස්ති වෙන්න ඕනේනේ. ඉතින් මම පුරුදු වෙලා තියෙන දෙයක් තමයි රෑ වෙන්න කලින් හවස් වරුවේම උයලා ඉවර කරගන්න එක. උදේවරුවත් ගෙවල් දොරවල් අස්පස් කරලා ලස්සනට පිළිවෙලට තියාගන්න නිසා හවස් වරුවට කියලා මට කරන්න විශේෂ දෙයක් නැහැ. ඒ වුණාට ඉතින් මම පුරුද්දක් වශයෙන් හවස් වරුවටත් මේ විදිහට ලස්සනට අතු ගාලා පිරිසිදුවට පිළිවෙලට ගේ තියාගන්නවා. ගේ මිදුලයි අස් කරලා ඉවර වෙලා මම්මගේ කාමරෙත් අස් කරගත්තා. අපි රැට නිදා ගන්න තැන ලස්සනට පිළිවෙලට අස් කරගන්න ඕන. එතකොට අපිට හොඳ නිින්දක් ලබා ගන්න පුළුවන්. මොකද ඒ පිළිවෙල අපේ ඇස් වලින් දකිනකොට අපේ මනස නිදහස් වෙනවා. ඒ නිදහස් වීමත් එක්ක හොඳ නිින්දකට අපිට ලොකු ප්‍රතිඵලයක් වෙනවා. මොකද අපි දවසම වැඩ කරලා මහන්සි වෙලා නිදහසේ ඉන්න තැනනේ කාමරේ, එහෙමත් නැත්නම් ඇඳ කියලා කියන්නේ. ඒක පිළිවෙලට තියනකොට අපේ මනසත් අපිට පිළිවෙලට තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ වඩු කුරුළු කූඩුවක්.
ඉතින් එයාලා මේ කූඩුව අතහැරලා ගිහිල්ලා තමයි තියෙන්නේ. ඉතින් හවස් වරුවේ වැඩ ටික ඉවර කරලා මං දැන් ලෑස්ති වෙන්නේ මේ රැට උයන්න. මම මේ හදන්න ලෑස්ති වෙන්නේ කොහිලමෝජුවක්. මගේ අයියා හරිය ආසයි කොහිලමෝජු කන්න. ඉතින් එයා වෙනුවෙන්ම තමයි මම මේක හදන්නේ. මේ දවස්වල අපේ ගෙදර කුරුඳු වේලනවා. මේ තියෙන්නේ මදපවනේ වේලන කුරුඳු අවුවට දාලා වේලන්නේ නැහැ. මේ විදිහට පටි ගැට ගහලා ඒ අතරට දාලා මදපවනේ තමයි වේලගන්නේ. මං අද හවසට හදන්නේ කොහිල මෝජුවකුයි පරිප්පුයි ඒ වගේම සැරට චිකන් එකකුයි කහබතුයි. තව පපඩම් ටිකකුත් බෙද ගන්නවා. මේ කොහිල මෝජුව හදන්නෙත් මම පළවෙනි වතාවට. කොහිල ටික හීනියට කපලා කහ දාලා කලවම් කරලා මේ විදිහට තෙලේ හොඳට බෙද ගන්න ඕන. කහ විතරක් නෙමේ ඇති ප්‍රමාණයට ලුණු කුඩු ටිකකුත් එකතු කර ගන්න ඕන. මේ ගානට එනකන් හොඳට තෙලේ බෙද ගන්න ඕන කොහිල ටික. ඊට පස්සේ සුද්ධ කරගත්ත රතු ලුණුත් ඒ තෙලේම ටිකක් මේ විදිහට තෙලේ බෙද ගන්න ඕන. රතු ලුණුයි අවමිරිසුයි දෙකම මට මෙතන නම් අවමිරිස් පදින වීටි එකක් ගන්න බැරි වුණා. ඒ ටික බෙදගෙන ඉවර වෙලා රම්පේ කරපිංච සුදු ලුණු, ඒ වගේම කෑලි මිරිස්, සීනි, ඒ වගේම සෝස් ඇති ප්‍රමාණයට දාලා හොඳට කලවම් කරලා අර බෙදගත්ත කොහිල ටික එකතු කරගන්න. මේ තියෙන්නේ මම හදාගත්ත පරිප්පු වෑංජනය. ඒ වගේම චිකන් එකත් මම මේ විදිහට අමුද්‍රව්‍ය ඔක්කොම එකතු කරලා කලවම් කරලා තෙලට දාගන්නවා. මගේ වැඩ ටික ඉවර වෙනකොට ඉර බැහැගෙන යන ලස්සන හවස් වරුවක් උදා වෙලා. මන් දැන් ටක් ගාලා වොෂ් එකක් දාගෙන එන්නම්. ඉතින් මන් දැන් ලෑස්ති වෙන්නේ මගේ නයිට් කෙයාර් රූටින් එක කරගන්න. මං එහෙම ලොකුවට කියලා දෙයක් කරන්නේ නැහැ. මම මුලින්ම ෆේස් වොෂ් එකෙන් මූණ හොඳට හොදලා ස්ක්‍රබ් කරලා අයිස් කියුබ් වලින් හොඳට මූණ මසාජ් කරලා දැන් මම ලෑස්ති වෙන්නේ මගේ සීරම් එක මූණට ආලේප කරගන්න. සීරම් එක මේ විදිහට මූණේ ආලේප කරගෙන ඉවර වෙලා මම මගේ නයිට් ක්‍රීම් එක ගා ගන්නවා. අපි සීරම් එකක් නයිට් ක්‍රීම් එකක් තෝරගන්නකොට අපේ හමට ගැලපෙන අපේ හමට සුදුසු නයිට් ක්‍රීම් එකක් වගේම සීරම් එකක් තෝරගන්න ඕන. ඉතින් මගේ හවස් වරුව මේ විදිහට ලස්සනට අවසන් වීගෙන යනවා. ආයෙමත් අලුත් දවසක ආරම්භයක් බලාපොරොත්තු වෙන. අපි එහෙ මෙහෙ යනකොට ඒ වගේම දවල් වරුවට උදේ වරුවට විතරක් නෙමෙයි අපි රැටත් ලස්සනට සුවඳට නිදා ගන්න පුරුදු වෙන්න ඕන. අපි තරුණ වයසේදී අපේ හැමත අපේ මූණට කරන සත්කාර වලින් තමයි අපිට මහලු වයසට ගියාම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මම ඔයාලට කියනවා ඔයාලට පුළුවන් අයුරින් ලස්සනට ඉන්න, පිළිවෙලට ඉන්න, පිරිසිදුව ඉන්න, ඒ වගේම පුළුවන් විදිහට කෙයාර් රූටින් එකක් කරගන්න කියලා. කලින් මගේ කොණ්ඩේ ගොඩක් දිගට තිබ්බා. ඉතින් මම කලින් කොණ්ඩේ ෆර්ම් කරා, රිබෝනින් කරා, ඒ වගේම හෙයා කලර් කරා. ඒ දේවල් වලින් මගේ කොණ්ඩේ ගොඩක් ඩැමේජ් වෙන්න ගත්තා. ඉතින් ඒ හේතුවත් එක්ක මට කොණ්ඩේ කපන්න සිද්ධ වුණා. ඉතින් මන්නා හරි ආසයි මේ ගානට කොණ්ඩේ තියනවට. ඒත් මගේ අයියා නම් කැමති නෑ. එයා කියන්නේ කොහොම හරි ඉක්මනට කොණ්ඩේ තික් කරගන්න කියලා. ඉතින් මගේ ලස්සන හවස් වරුව ගෙවුනේ මේ විදිහට.
මං ආයෙමත් අලුත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බෙනකන් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ඉතින් ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති ඔයාලගෙන් මං ඉල්ලනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා.